විජය කියන්නේ සල්ලාලයේද? මම් පහරන්නේද? එහෙම නැත්නම් ඉස අඩක් මුඩු කරලා රටින් පිටුවහල් කළ දාමරිකයෙක්ද? විජයගේ සීයා සිංහබාහුගේ පියා සිංහයෙක්ද? මේ විජයගේ කතාවයි. මහාවංශ ටීකාවේ 186 වෙනි පිටුව කියනවා විජය නම් වූ ඔහු විසම අදහස් ඇත්තේ විය. ඔහුගේ පිරිස්ද විසමාචාර ඇත්තෝ වූහ. හොඳ නරක නොසලකා මම් පැහැරීම්, ගම් පැහැරීම්, ස්ත්‍රී දූෂණ ආදී වශයෙන් කරන ලද නොඑක් සැහැසිකම් නොයිවසිය හැකි පවිතුකම් නිසා යුවරජු කෙරෙහි කිපුණු මහජනයා කළ උද්ඝෝෂණ නිසා සිංහබාහු රජු විසින් විජයද ඇතුළු 80ක් පිරිවර හිස අඩක් මුඩු කර නැවක නංවා මුහුදේ පාකර යවූ බව එහි සඳහන්. එහිම 45 වෙනි පිටුව මෙන්න මෙහෙම කියනවා. සිද්ධාර්ථ ගෞතමයන් බුද්ධත්වයට පත්වීමෙන් පසු මහා කුරුණු සමවතට සමවැදී ලෝකයේ දෙස බලන්නා වූ ලක්දිව ආදී ප්‍රත්‍යන්ත දේශයන් දුටහ. එහිදී මෙහි වෙසෙන දහමට ප්‍රතිපක්ෂ යක්ෂ ගෝත්‍රික පිරිස් වෙත ධර්මය දේශනා කොට මාගේ ශාසනය පිහිටවීමට යෝග්‍ය ස්ථානයක් කර නැමෙයිද? කවර කලක මෙහි මනුෂ්‍ය වාසයක් වන්නේද? කවර කලක මාගේ ශාසනය පිහිටන්නේදයි බලනසේක්. මෙයින් 45 වසක් ඉක්ුත් වූ කල්හි මා පිරිනිවන් යහන්නේ හොත් කල වෙසක් පුන් පොහෝ දින මෙහි මනුෂ්‍ය වාසය වන්නේ යයි දුටහ. අන්න ඒ 45 වස ඉක්මවලා පැමිණි වෙසක් පුන් පොහෝදා බුද්ධ පරිනිර්වාණ වංචකයේදී තමා අසල සිටි ශක්‍ර දෙවියන් අමතලා බුදුන් වදාළ දේශනය වංශ කතාවේ මෙන්න මෙහෙම තියෙනවා. එහි 188 වෙනි පිටුවේ දඹදිව මිනිසුන්ට ඉසුරු වූ සිංහබාහු නම් රජුගේ පුතු විජය කුමරු 700ක් සේවක ජනයාද පිරිවර කොට ලක්දිවට ගොඩබටහ. යම් හේකින් මාගේ ශාසනය පිහිටන්නේද එහි ඉන්නේ. පිරිවර සහිත වූ ඒ විජය කුමරුද ලක්දිවද මැනවින් රකිනු මැනවයි ශක්‍ර දෙවියන්ට වදාළහ. ශක් දෙවිඳුගේ උපදෙසින් උපුල්වන් දෙවියන් පැමිණ එම පිරිස වෙත පිරිත් පැන් පිරිත් නූල් බැඳ අවශ්‍ය ආරක්ෂාව කළහ. දැන් මේ තැන් දෙකේම විජයගේ පැමිණීම බුදුන් අපේක්ෂා කරනවා, විශේෂ කොට දක්වනවා. ලක්දිව මනුස්ස වාසය ඇතිවන්නේ ඔව් ආපසු බව කියනවා. නමුත් අර කලින් කතාවේ හැටියට මේ බුදුන් ආරක්ෂා කරන්න කියන්නේ සල්ලාලයේද මැරෙක්ද? කොතනද එහෙනම් වරද? කතාවද වැරදි? තෝර දුන්න විදියද වැරදි? විජය එන්නේ බුදු බෝසත් සක්විත්තන් උපදිනා දඹදිව කලිඟු රට ඉඳලා 186 වෙනි පිටුවේ සිංහයාව බලු කරලා කතාව ලියවට ඊළඟ පිටුවේ සිංහයාගේ කතාව හරියටම ලියනවා. 187 වෙනි පිටුවේ මෙන්න මෙහෙම කියනවා. දෘඪ ප්‍රඥා ඇති, අචල ප්‍රඥා ඇති, නොහොත් ප්‍රඥාව ඊතාතිර වූ, හිතාධ්‍යාස ඇති, අචලාධ්‍යාස ඇති, සූර බල ප්‍රයෝග සම්පන්න වූ යයි අභිප්‍රේතාර්ථයි. මෙතන නොකියා කියනවා ඔවුන්ගේ අභිප්‍රේතාර්ථය මේ ලියන ටික කියලා. මේ කතාව වංශ කතාවේ ආරම්භයේ ඉතා ගැඹුරින් මෙන්න මෙහෙම කියනවා. එහි 66 වෙනි පිටුවේ මේ ග්‍රන්ථයේ මතු තන්හිද අභිප්‍රේතාර්ථ යෝජනා දත යුත්තේය. මෙතෙන් පටන් අප අප්‍රකට පදයන්ගේ අර්ථයන්ද කිසි තැනකි පදයේදීන් පමණක්ද දක්වන්නේ. ග්‍රන්ථ විස්තර බීතියෙන් යුත් වූවන්ට මේ විස්තරය එසේ බියට කරුණක් නොවේවා. එහි 4 වෙනි පිටුවේ කන්‍යොමා අසනු ඍෂි ඇතිව අසව් යොමු කළ කන් ඇතිව ශ්‍රවණය කරව් ශ්‍රෝතද්වාරානුසාරයෙන් බුද්ධ වචනයට අයත් ශබ්දයද එම ශබ්දය සහිත අර්ථ විඥාපන ප්‍රඥප්තියද එයින් හඟවනු ලබන ඒ අර්ථයද අවබෝධ කරව් යනු අභිප්‍රේතාර්ථයි. මාගේ ප්‍රතිභා බලයට අනුරූප වන ලෙසින් මේ මහා වංශ ගාථාවන්ගේ අප්‍රකට පද පිළිබඳ අර්ථ වර්ණාවක් කරන්නෙමි. සාදු ජනයිනි, සත්පුරුෂයිනි, සවන් දෙව් එය අසව්, ශ්‍රවණය කරව්, අසා එම ධර්මය සිත්හි දරව්, දරාගත් ධර්මයේ අර්ථය ප්‍රඥාවෙන් පරික්ෂා කරව් යනාදී වශයෙන් අවබෝධ කරව්, උගනිව්, සාක්ෂ ප්‍රතිවේද වශයෙන් අර්ථය ප්‍රත්‍යක්ෂ කරව් යනු එහි අභිප්‍රායයි. තවත් තැනක කියනවා ශ්‍රෝතෘන්ගේ ප්‍රවේණි කුසලතාව පිණිස කියාලම්හ කියලා. කුසලතාවය කියන්නේ හැකියාවට, මෙතන කියන්නේ කුසල් වලට. ප්‍රවේණිය කියන්නේ පරම්පරාවට, මෙතන ප්‍රවේණිය කියන්නේ සසරටද සම්බන්ධ සිත් පරම්පරාවට. ශ්‍රෝතෘන් කීවේ පාඨකයට, මෙතන එක කීවේ සසර මේ ඉවපස්සේන සාංසාරිකයන්ට. රහතුන් මේ කතාව අහන්න බලන්න කියන්නේ සාදු ජනයින්ට, සත්පුරුෂයින්ට. මොකද එවුන්ටමයි මේ කතාව තේරෙන්නේ. අර්ථය පරික්ෂා කරන්න කියන්නේ ප්‍රඥාවෙන්.
උගතුන්ට පුළුවන් මේවායේ අර්ථ කියලා දෙන්න විතරයි. මෙන්න මේ කාරණා නොසලකා හැරලා කරන ලද විකෘති අර්ථකථන නිසා කතාව වෙනස් වෙනවා. ඒ 180 වෙනි පිටුවේ මෙන්න මෙහෙම කියනවා. විජය කුමාර තෙමේ යන අර්ථයි. ලදරු කල වහරනු ලැබූ වහරින් කුමාරෝ යනුවෙන් කියමි. ඒ විජයගේ ජන්මපත්‍රයේ වන සඳහනයි. ඒ සිංහල බෞද්ධ සම්ප්‍රදායට අනුවමයි පරපුරෙන් පරපුරට ඇවිත් ඔබේද මගේද මේක හෙට උපදින කෙනාගේද ජන්මපත්‍රයේ කුමරා කුමරිය කියලා කියන්නේ. විජය කියන්නේ බුදුන්ගේ ආශිර්වාදය ඇතිව ලක්දිවට ශාක්‍ය වංශික සිංහල කුමාරයෙක්. සිංහලයෝ හිටියේ දඹදිවයි. ඒකයි විජය මෙහි ආදා පටන් මේ රටද ඒ ආයද සිංහල නම් වෙන්නේ. ලක්දිව කීවේ දඹදිව ප්‍රත්‍යන්තයයි. ඒ මේ රට අතීතයේ බෙදා තිබුණු ප්‍රධාන කොටස් දෙකයි. බහුතරය සිංහල නිසායි මේ මුළු රටම සිංහල වෙන්නේ. කවුරුවත් කියන්නේ නැහැ පණ්ඩු වාසුදේව ඇතුළු පිරිස හිස අඩක් මුඩු කරලා ආවයි කියලා. මොකද පොතේ ලියා තියෙන්නේ ඔවුන් එන්නේ පැවිදි වෙස්සරන් කියලා. කවුරුවත් කියන්නේ නැහැ භද්‍රකච්චාන ඇතුළු පිරිස හිස අඩක් මුඩු කරලා ආවයි කියලා. මොකද පොතේ ලියා තියෙන්නේ ඒ අය ආවෙත් පැවිදි වෙස්සරන් කියලා. අඩුම විජයට පිරිද්දුල්කට ගහපු උපුල්වන් දෙවිඳු ආවෙත් හිස අඩක් මුඩු කරලා කියලා. කවුරුත් කියන්නේ නැත්තේ ඒ ආවේ පැවිදි වෙස්සරන් කියලා. එහෙම ලියා තියෙන නිසා. නමුත් කවුරුවත් හිතන්නේ නැහැ හිස අඩක් මුඩු කරලා එන්නේ පැවිදි අය කියලා. තේරුම් ගන්න විජය ඇතුළු පිරිස එන්නේත් පැවිදි වෙස්සරම්ම තමයි. පිරිත් පැන් බීලා පිරිත් නූලකට ගහන්නේ ඔවුන් බෞද්ධයෝ නිසා. විජය ඇතුළු පිරිස එන්නේ නරක පාවෙලා කියනවා. භද්‍රකච්චාන ඇතුළු පිරිස එන්නේ නරක පාවෙලා කියනවා. ඒ අය පාවෙලා ආවත් එන්නේ එකම තැනට. ඒ එන්න ඕන තැනට. ඒ බුදුන්ගේ දහම ස්ථාපිත වන තැන. මේ එකදු සිදුවීමක් අහඹ සිදුවීම නෙමෙයි. බුදුන්ගේ තෙවරක් ලංකා ගමනේද විජය පණ්ඩු වාසුදේව භද්‍රකච්චායන ඇතුළු පිරිසගේ පැමිණීමද මිහිඳු හිමි සංඝමිත්තා තෙරණිය හේමාලා දන්ත කුමරුගේ පැමිණීමද මේ සියල්ල සංවිධානාත්මකව වුණු සිදුවීම්. මේ ලක්දිව කොටසේ බුදුන්ගේ දහම ස්ථාපිත වුණ ආකාරය. විජය කියන්නේ ශාක්‍ය වංශික සිංහල කුමාරයෙක්. ශාක්‍යයන් ගැන 28 වෙනි පිටුවේ මෙන්න මෙහෙම කියනවා. මේ කුලෙහි වනාහි ආවාහ ආදිය සහලේ නෑ ආදී දරුවන් අතරේම මිස අන්‍යයන් හා සමග නොකෙදී. විජය කුවේණිය හා බැඳුනත් එය යක්ෂ ගෝත්‍රික කාන්තාවක් නිසා විජය රජු රාජ්‍යය අභිෂේක කරන්නේ ශාස්ත්‍රීය කුමාරිකාවකු දඹදිව මදුරාපුරේ පඬු රජුගේ දුව. විජයගේ සහෝදරයා සුමිත්ත විවාහ වෙලා හිටියෙත් දඹදිව කලිඟු රට කුමාරිකාවක්. විජයගේ මිත්තණියද කලිඟු රාජ පරම්පරාවේ දුවක්. සුමිත්තගේ පුතා වූ පණ්ඩු වාසුදේව ලක්දිවට ආ වෙලාවේ නිමිති විචාරන්නකෝ කියනවා මේ කුමරුගේ පරපුරේ කුමාරයෙක් ලක්දිව දහම ස්ථාපනය කරන බව. ඔහු තමයි දේවාන පිරිස. පණ්ඩු වාසුදේව විවාහ වන්නේ සුද්ධෝදන රාජ පරපුරේ භද්‍රකච්චායන කුමාරී සමග. එරගෙන දීප වංශයේ 10 වෙනි පරිච්ඡේදයේ 179 පිටුවේ පළවෙනි ගාථාවේ කියනවා පණ්ඩු ශාක්‍ය නම් රජුගේ දුහිතෘ වූ භද්‍රකච්චායන නම් මේ ශාක්‍ය කුමාරිකාව තමෝ ශාක්‍ය රාජවංශය මොනවට ලක්නා පිණිස දඹදිවේ මේ ලක්දිවට පැමිණිය. මේ ඔක්කොම දඹදිව ශාක්‍ය රජ පෙළපතේ ඇයෝ සිංහලයෝ. දීප වංශයේ 48 වෙනි පිටුවේ පළවෙනි ගාථාව කියනවා ලංකාදීපෝ අයන් අහු සිහේන සිහලා ඉති කියලා. 173 වෙනි පිටුවේ ඒ සිංහල අර්ථය තියෙනවා. මේ ශ්‍රී ලංකා ද්වීපේ වනාහි සිංහකු නොහොත් සිංහ නම් ඇත්තකු නිසා සිහල නම් ඇත්තේ විය කියලා. මෙතන පාලියෙන් සිහේන සිහලා කියන්නේ සිංහ නම් ඇත්තකු නිසා සිංහල නම් වූ අය කියලා. නමුත් එතන සිංහකු නොහොත් කියලා පරිවර්තකය අදින් කැලක් දානවා. සිහල කියන එක සිංහල නොවි පාලියම තියෙනවා. එහි 48 පිටුවේ දෙවෙනි ගාථාවේ කියනවා සිංහ සංවාස මන්වාය කියලා. 173 දෙවෙනි ගාථාවේ එහි තේරුම කියනවා සිංහයකු සමග සංවාසයේ හේතු කොටගෙන කියලා. එතන සිංහ නම් ඇත්තකු කියන කාරණේ අතහරිනවා. එහිම 48 වෙනි පිටුවේ තුන්වෙනි ගාථාවේ කියනවා සිය බාහුච සීවලී කුමාරා චාරු දසනා මාතාච සුසීමා නාම පීතාච සියස්සවායෝ. ඒ 173 පිටුවේ තුන්වෙනි ගාථාවේ සිංහල තේරුම කියනවා ලදරුවෝ දෙදෙනා වනාහි සිංහ බාහුද සිංහ සීවලීද නම් වූ ඔවුන් මෞතමෝ සුසීමා නම් වූය. පියතෙම සිංහ නම් ඇත්තේ විය. මේ සුසීමා කියන්නේ සුප්පා දේවියට. සිංහ බාහු පියා සිංහ නම් විය කියලා එතනදී පැහැදිලිව කියනවා. මේ සිංහයා කරන්නේ පරිවර්තකයෝ. අපිට කියා දුන්නේ වෙනත් කතාවක් වුණාට මෙයයි පොතේ ඇති විජයගේ සත්‍ය කතාව.
මහා සම්මත නම් වූ මහරුකෙහි අතුපතර සෙයින් සිසු පරම්පරාවන් ඔක්කාක ඔක්කාමක ශාක්‍ය කෝලිය මෞර්යසේම සිංහ කියන්නේ ශාක්‍යයන්ගේම වර්ණවත් වුණු තවත් වංශයක්. සිංහ බාහුවට සිංහ සීවලිට දරුවෝ 32ක් හිටියා කියනවා. විජය කියන්නේ කෙනෙක් විතරයි. එතකොට 31ක් හිටියේ ඔය කියන විදිහට ඉන්දියාවේ. දැන් විජයද ආවේ ඉන්දියාවේ විතර නම් ඒක 32කින් එකයි වෙච්චි. ඒක මෙහාට ඇවිත් යකා වෙලා මේ රටත් සිංහල කරලා ජාතිය සිංහල කළා නම් අර 31 ඒ කොහොම කරන්න ඕනේද? කොහොන්නේ කිසි දෙයක් කරලා නැහනේ. වෙලා තියෙන්නේ ඒකගේ හත්මුතු පරම්පරාවම ඒ හැඳි ගෑවිලා මක බෑවිලා ගිහිල්ලා. දැන් මේකේ උන්දලා කියන්නේ ඒක ආපු රට සිංහල වෙලා ජාතිය සිංහල වෙනකොට ඒක උපන් රට හින්දු රට වෙලා ජාතියත් හින්දු වුණා කියලාද? නැත්නම් ඒ අය කියන්නේ අවුරුදු 80ක් පුරාවට බුදුන් ජීවත් වෙලා අවුරුදු 45ක් පුරාවට බණ කියු රට හින්දු ආගම වලට රට වෙලා තෙවර පමණක් වැඩි රට බෞද්ධ වුණා කියලාද? මේවා ඒ කාලේ හරක් පිළිගත්තට දැන් ඉන්නේ වුන් පිළිගන්න සූදානම් නැහැ මේ ගල් පැලන කෙප්ප. සුද්ධ වැද්ද කාලේ සුද්ධ වගේ හිටපු අපි උපද්ද වගේ මෙහාට ඇවිත් අපි සුද්ධ කරලා අය අපි වැද්ද නන්දලා සුද්ධ වගේ උගේ රටට ගියා. අද ඒ වැද්ද කොටසක් චිරු දාගෙන කොටස ටයි කෝඩ් දාගෙන සුද්ධ යනකොට ඒ ඉන්ද්‍රලට බාධා ගිය වැඩි ඌටත් වඩා හොඳට මේක කරනවා. සිංහ ස්වර සිංහ වාහන සිංහ හනු කීවේ බුදුන්ගේ පරපුරේ ශාක්‍ය සිංහයන් බුදුන්ට ශාක්‍ය සිංහ කියලා ආමන්ත්‍රණය කළා. සිංහ නම් අයුගේ පුත්‍ර වූ සිංහ බාහු සිංහ සීවලිට දාව සිංහපුරයේදී උපත ලද සිංහලේ මහා සිංහයා විජයගේ කතාවයි මේ.